ලසියා කොහෙද බං කලබල යන්නේ? මිලායි මම යනවා බං හන්දියේ ෆෝන් කරේට මෙන්න මේ මගුලට සිග්නල් එනවා හොරයි බං. ඈ බං. ඕක අලුතෙන් නේද ගත්තේ? ඔව් අප්පා මේ මගුලින්ද මට රැට නිින්දකුත් නැහැ. අපේ ඉස්කෝලේ කොල්ලගේ ටීචර් සේරම වැඩ දාන්නේ මේකට. අම්මට සිරි. උඹටත් ඒ ප්‍රශ්නේ තියෙනවද? මං හිතුවේ මට විතරයි කියලා. ඒ මොකද බං? උඹගේකට සිග්නල් මදිද? හරි හරි. ඊට කලින් උඹේ සිද්ධිය කියලා හිටපන්කෝ. නෑ මිලායේ ඔය මිස් දාන වැඩ ටික සේරම එන්නේ රෑ වෙලානේ ඉතින්. මේ මගුලින් හින්දා පුදුම බැනුම් තෝගයක් මම ගෑණිකෙන් අහන්නේ. මේක එක්ක හදාගෙන එන්නලු. එහෙම නැත්නම් වෙන එක කරන් එන්නලු. නැත්නම් පොලේ ගහනවලු. මේ ප්‍රශ්නේ මොකක්ද කියලා මට තේරෙනවා. මම දන්නවා. ඔක්කොටම කලින් ඕක ටිකක් දීපන්කෝ බලලා ඉන්න. සමහර විට උඹ පුදුම වෙයි. සිග්නල් ලවුල කාගේද කියලා දැනගත්තා. මේ මෙන්න බලපන්. WhatsApp එකට දාපු මැසේජ් එක ඒ වෙලේම ආවා. හොඳට සිග්නල් තියෙනවා. අඩේ ඕනි බං. මෙතන සිග්නල් තියනවා වගේනේ. මෙතෙන්ට සිග්නල් තියෙන මගුලක් නෙමෙයි බං. උඹලගේ ඔය ළමයාගේ ටීචර්ට සිග්නල් නැති ප්‍රශ්නයක් වගේ තියෙන්නේ. මටත් ඔය ප්‍රශ්නේම තියෙනවා. මට තියෙන ප්‍රශ්නේ බං ඔය ගුරුවරු මේ WhatsApp එකට වැඩ දාන්නේ නිින්දෙන් නැගිටලාද කොහෙද? ඔය මගුල් එකක්වත් හදාගෙන ගියේ නැත්තම් කරගෙන ගියේ නැත්තම් අපිට වැනුම් අහන්න එනවා ළමයි ගැන ගානක් නැහැ කියලා. අම්මට සිරි. එහෙනම් මේක තමයි සිද්ධිය. මටත් එහෙනම් ওই ටිකම තමයි වෙන්නේ නැත්තේ. ඊයර ඉරුට කැපුවා. පෙරේදර පරිප්පු යටත් ඇලෙව්වා. ඊට ඉස්සෙල්ලා දවසේ ගම වටේම ඇවිද්දා කඩවල් ගානේ print out ගන්න කියලා. කියලා වැඩක් නැහැ බං. මම මේ කල්පනා කරේ පොඩි එකව ගෙදර තියාගෙන උගන්වනවාද කියලා. ඇයි බං? පොඩි උන්ට වඩා ඉස්කෝලේ වැඩ කරන්නේ අපිනේ බං. එක්කෝ යමන් බං අයියේ ගෙදර යන්න. යම